මේ ඔයාලට පෙන්නන්නේ නැහැ මොකක්ද දන්නවද? අපි ටවුන් ගිහින් එනකොට අපි බත් අරන් එන්නම් කිව්වේ නැහැ. මේ පොඩි දෙන්න එකතු වෙලා හදලා තියෙන්නේ. හරිද? මේ පරිප්පු පේනවද? තෙල් දාලා හොඳට. පපඩම් බැදලා. නේ සෝයා මීට් හදලා. බත් උයලා. හරිද? දෙන්නත් එක තමයි බත් නම් චූටි කැටකුණ පොඩ්ඩයි ඈ. මේ පාටිය රස්නේ තිබ්බනම් හරියනවා. ඒ දෙන්න තනියෙන් හදලා තියෙනවා ගෙදර අද. අස් කරලා ඔක්කොම ආයිත් යා විතර වතුර ටුට්ටක් ඉතුරු කරලා තියෙනවා. එච්චරයි විගන් කෝප්පයක්වත් තියෙන්නේ නැහැ. මේ සෝයා මීට් එකේ තත්ත්වය කොහොමද? හොඳයි යා. හොඳ කරක් දාලා තියෙනවා හොඳට. පරිප්පු නම් යා කලින්ම හදලා තියෙනවා පරිප්පු. තේමයි පරිප්පු එක හදලා. ඔන්න යාලා කෑම හදලා යා දන්නේ අපි කෑම අරන් එයි කියලා. දැන් පූජා දවසේ මම කෑම ටිකක් අරන් ආපු පරක්කු වෙන හින්දා නේ. දැන් අපි බඩගින්න හින්දා චූට්ටක් ඇත්තට ඇටකුණ පොඩ්ඩක් ඇටකුණ. අතට පොඩ්ඩක් ඉස්සනම් හරි තේරෙන විදිහට හදලා. දැන් අපි ගෙනා බත් එක ඒගොල්ලෝ කනවා. අද එළවලු කෑමනේ. පූජාවෙ හින්දා. දෙන්න හොඳයි ඈ. රසයි ඔලයි කෑම. කොහමද හැදුවේ? ඈ? ඔයා මොනවද කරේ? ඔයා ලුණු කැපුවද? පොල්. ආ පොල් ගාලා ඔයා? ඉව්වා. ආ ඉව්වලු.